ආගේ උණ දවස ඇත්තටම මේකේ ගොඩක් කතා සිදුවී වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේක තමයි මම දාන පළවෙනි වීඩියෝ එක. හොඳයි නම් ලයික් එකක් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. それを果たさんとした。お前はどこまで見えている？ Yeah. Hold up. ඔන්න ඉතින් අපිට ඉස්සෙල්ලම පේන්නේ නරුටෝ උතන නිදාගෙන ඉන්න සීන් එකක් තමයි. ඔන්න ඉතින් මේ වෙලාවේදී හිනට කියනවා නරුටෝගේ දුවරේ කියන හැමවරිට යාව ගිහින් ආරවන්න කියලා. එයාත් ගැම්මෙන් යනවා නරුටෝව හැරවන්න. ඔන්න ඉතින් දැන් මේ හදන නරුටෝව හැරවන්න. නමුත් කොච්චර කරත් නරුටෝන් හැරින්නේ නැහැ. ඉතින් මේ වෙලාව දෙනවා බොරුටෝ උස්ම යනන් කියනවා විදියට ගාඩ හැරවන්න බෑ. එන්න මේ විදිහට තමයි හැරවන්න පුළුවන් කියලා. ඔලිම්පික් කියලා උසපයින්නා වගේ පායිනවා කියලා ගෞරවය. නරුටෝ ඊයේ කාපුවත් මතක් වෙනවා. ඔන්න ඉතින් දැන් නරුටෝ බාගෙට මැරලා වගේ කෑම කන්න තමයි යන්නේ. පියමයි බාගෙට මැරලා වගේ කෑම කන හැටිත් එකක් තියාගෙන. ඔන්න ඉතින් මේ වෙලාවේ හිනට ඇවිල්ලා කියනවා එයාගේ මොකාගේ මහන්න දීලා තමයි ඉන්නේ. මං යන්නම් ඒක මහලද කියලා බලන්න කියලා. එයා පිටත් වෙනවා ඉදිරිය යන්නේ. එතකොට අපිට පේනවා ඒක මහන අවුරුදු 175ක් විතර වයස ඇති ආච්චි කෙනෙක්. එයා තමයි ඉතින් මේක මහන්නේ. ඔන්න ඉතින් දැන් හිනට කියනවා මම ගිහිල්ලා ඒක බලලා එනවා. ඔයා ඉක්මනට දෙන්න ඕකා. සොයලා හැටි කියලා. ඔන්න ඉතින් ඕකාගේ ඇතුම ගැන කියතිවට මතක් වෙන කකචේ දඟිට බැදු. ඒක මහලා තියෙන ඉතින් ආච්චි තමයි. මේ ඔක්කොම ඕකාගේ ළඟ ඇතුම මහල් තියෙන එයා තමයි. ඔන්න ඉතින් මේ අස්සාවේදී හිනට ඕකාගේ ඇතුම හම්බෙලා තියෙන්නේ. හැබැයි ආ හිතනවා මේක ඇඳාම නඩු ලස්සනට ඉදී කියලා. ඔන්න ඉතින් මේ දැන් ඔක්කොම ලෝකාගේ සෙවල් සැස්සලා තමයි ඉන්නේ. වලට බිනවනේ කොච්චර ඉන්නවද කියලා. මේ අස්සාවේදී හිනට ඇවිල්ලා කියනවා මම එයාගේ හොකාගේ ඇතුම දිනා කියලා. ඒතකොට එයා කොහොනලට කියලා. ආයෙත් හිනට කියනවා මම එයාට එන්න කියලා. දැන් මෙයා ළඟ මග එනවා ඇති කියලා. කෝ තාම නෑනි කියලා එයාට කියනකොට මෙහෙනම් මම නට කියනවා එහෙනම් මම ගිහින් එයා බලන්නම්. ඔයාලා මේක ටිකක් කරලා තියාගන්න කියලා. මම එයා කියන බලන්නම් කියලා එයා ගෙදරට දුවලා යනවා. ඔන්න ඉතින් දැන් වෙලාව හරි ගියා. නඩුල හැත්තෙමින් තමයි ඉන්නේ උත්සවයට යන්නේ. ඊට පස්සේ කතා කරනවා එයාගේ බොරුටරයි හැමවරිටයි. ඒ උනාට ඉතින් ඒ දෙන්න නම් එන්නේ ඒ දෙන්න බෝනික්කට රණ්ඩු කරමින් තමයි ඉන්නේ. පේනවනේ කොහොමද ඇදිල්ල කියලා. හොදටම රණ්ඩු කරනවා. දැම්මත් තමයි. නාරුණන් ඉතින් මේ දෙන්නට පිස්සු කියලා තමයි ඉතින්. ඔන්න ඉතින් දැන් කොහොම හරි මේ ගිරෙන්න ඕන වෙන්න තමයි තියෙන්නේ. තින්න පණක් දාගෙන ඇදලා කොහොම හරි ඒක ඉරා ගන්නවා. බොරුට නම් පැත්තකට ඉතනවා. අමාරු නම් පිටට වැටෙනවා. ඊට පස්සේ මාතල්ම සීන් එක ඉන්නේ. ඔන්න ඉතින් දැන් අමාරු නගින්න ඒතර බරුට යනවා හොදින්ද කියලා. එහෙම කියනත් එක අමාරු මේ පැත්ත බලන. ඔයාලට පේනවනේ එයාගේ බීගු ගන්ස් ටික. ඔන්න ඉතින් මේ දෙක ඕපන් වෙනවා. දැන් ඉතින් මොහිනී වහලා තමයි ඉන්නේ. ආයිතින් දැන් හෙන්නගේමත් දෙනවා. පේනවනේ බොඩු පෙරලනවා. ඔය දැන් බොරුකුර දෙනවා පාරක් තිහේ වෙන්නේ. ඊට බොරුට කෑ ගහලා තියෙනවා. එයා ගොඩක් ශක්තිමත් වෙලා අනිවා බේරගන්න කියලා. වාට දකිනාගේ බීකු ගන්ස් තිබ්බා. බීකු ගන් කියලා කෑ ගහලා බේරගන්න තමයි යන්නේ. එතකොට හැමෝරි කියනවා මම මේ වයිස් පුඩුමක් කරනවා කියලා. ඊට පස්සේ උන්න හෙට් යනකොට නාරුටෝ මැදින් පයින්නවා. ඒක පාඩ නම් දෙක අපිවත් මතක් වෙනවද මම කියන්නේ. ඊට පස්සේ කොමරි ඉතින් බරුට බේරගන්න ගිහින් නාරුටෝ හොඳ පාරක් කරනවා. නියම පාර තමයි ඉතින්. මම මේ වගේ අතර සීන් මගේ WhatsApp group එකේ ෆනි විදිහට හදලා දානවා. මේකට එකතු වෙලා බලන්න. ඔන්න ඉතින් මේක කකාසිව තමයි බේරන්නේ. කකාසි යනවා කොනල්ඩෝ කියලා. මෙයාලා නම් කියන්නේ කවද දැක්කේ නැහැ කියලා. නඩුරි කවද වෙලා වැඩක් කරේ. ඔන්න ඉතින් දැන් උත්සවය ආරම්භ වෙන තමයි යන්නේ. ඔන්න දැන් කකාසි කියනවා කවුද සෙවන්ත් හොකාගේ කියලා. ඉතින් සෙවන්ත් හොකාගේ නාරුටෝ කියලා. ඔන්න ඉතින් හොකාගේ නාරුටෝ කියනකොටම ඔක්කොලට වගේ සතුටුයි තියෙනවා. ඒ උනාට නාරුටෝ වලට වෙනවා දැන් නාරුටෝ එනවා. ඇත්තටම මේ නාරුටෝ නම් නෙමෙයි එන්නේ. නාරුටෝ වගේ සබ්ස්ක්‍රිප්ෂන් නෙමෙයි ට්‍රාන්ස්ෆෝමේෂන් ජුට්සුවක් කරගත්ත කවුද මන් දන්නේ. කෝල් එක කරලා අහගන්න මන් දන්නේ. නම්බරේ Google එකකින් ගාගන්න. මේව නම් මම දන්නේ නැහැ. ඔන්න ඉතින් එලා දිනට ගෙදරට එනවා. එතකොට එයා දකිනවා නාරුටෝ බිව් වැටලා ඉන්නා. එතකොට එයා හිතනවා කවුද යකෝ මේ වැඩේ කරපු එකා කියලා. එතකොට එයා දකිනවා මෙයා ඉතර ගහලා තියෙන්නේ ශාක්‍ර පොයින්ට් එකට කියලා. ඒක තමයි මේ බාගෙට මැරලා වගේ මොහිනී ගහලා වගේ ඉන්නේ. ඊට පස්සේ ආයෙත් චක්‍ර පොයින්ට් එකට ගහන දරන් ගෙදර ඉන්න වැඩ කවුද කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේදී බොරුට හැංගිලා තමයි තමන්ගේ නංගිට බය. හැබැයි ඒක නම් පට්ට ලැජ්ජාවක්. ඔන්න ඒක ඔයාගේ නංගියා ඉන්න කාමරේට එනවා. එනම් පට්ට බය තමයි ඉන්නේ. ඔන්න ඉතින් හැමෝම කාමරේට ඇවිල්ලා එකපාරට මායා නෙමෙයි මොහිනී ගහලා එකපාරට
සුදු පාටට බෝල ඉතලී වගේ ඇහැසැල්ල බලද්දි බෝරුට ඉතින් කෑ ගහනවා මුළු පාතනම ඇහෙන්න. එපිසෝඩ් එක නම් දැන් ඉවරයි. මොකද එපිසෝඩ් එකේ මෙච්චර ඇති. හැබැයි තව පොඩි කැලලක් තියෙනවා. ඔන්න ඒකත් මම පෙන්නන්න. උන් ඉතින් කවුරුගේ සෙට් එකක් ගෙදරට එලා නරුට උස්ස ගන්න යාගේ යාළුවෝ කකෂි හැම. ඊට පස්සේ අපිට ආයෙ පෙන්නන්නේ සුනාදී මොකද්ද මුට්ටියක් කරගෙන අඤ්ඤමඤ්ඤ කුසල් කරන තියෙන්නේ. ඒනෝට එක අපිට දැල්ලේ. උන් ඉතින් දැන් පේනවා අපි කියනවා නටුගේ පින්තූරේ නෙවෙයි මූර්තිය. අදකනම් මූර්තිය බිත්තිය ගහලා තියෙනවා. ඔන්න ඒක තමයි මේ එපිසෝඩ් එකේ වෙන්නේ. අපි ආයෙත් සම්බිමු ආලෝගේ WhatsApp group එකට දාලා ඉන්නවා. ඒකට අතල් ෆනි සීන් දාන්න. අදට ඉවරයි. good luck.